Everything done අපි supply කෙනෙක් එක මෙයා මේ test supplier අපි අලුතින් customer create කරමුකෝ අපෙන් බඩු ගන්න wholesale හරි නැත්නම් බඩු ගන්න याव सेव කරන්න යාගේ ටෙස්ට් ට්‍රී මෙතන සප්ලයි කෙනෙක් වශයෙන්ත් යාව මෙතන ටයිප් එක සෝරන්න පුළුවන් අපිට කොහෙන්ද විතර සප්ලයි කෙනෙක් ක්‍රියේට් කරද්දී කොහෙන්ද ලෝකල් සප්ලයි කෙනෙක්ද පිටරටින් ගෙන්නනවද ඔන්ලයින් වෙන්න මොන හරි වගේ දෙයක් select කරලා contact numbers ටික දීලා තව දීලා site වෙන ඉස්සර මොනවද නේ ටිකක් දීලා save supply දාන්න save supply දාගත්ත පස්සේ test එකට ගිහිල්ලා මම edit කරලා එතන link කරන්න මේක test එකෙන් supply link කරලා save කරන්න අපිට මෙන්න මේ වගේ ඊපල දෙයක් විතර වැටෙනවා උදාහරණයක් අපිට මේක අදිනදී පෙන්නන්න මෙයා ටෙස්ට් එක කස්ටමර් අපේ මොන හරි දවසේ ගිහිල්ලා අපි ආගේ බඩුවක් ටෙස්ට් එකෙන් අපෙන් ගන්න අය තුන්සියක බඩු ගන්නවා කියන්නේ තුන්සිය තමයි අපි ක්‍රෙඩිට් select කරලා සහ අපි යාගේ මොන හරි බඩු ගන්නවා යාගේ බඩු පුත් නෑ අපිට දැනට අනිවාර්යෙන් තොන්ද ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න නෑ තමයි හිතන්නේ කොල්කලා යාගේ supply select කරන මේක test එක save product stock එකේ ගියා පස්සේ සයිඩ් යන්න test එක දාලා මෙතන පෙන්නන්නේ නැහැ මෙතන රිෆ්‍රෙෂ් කරන්න ඕන ස්කේට් කරනවා ටෙස්ට් එක දාපුවම මේ ප්‍රොඩක්ට් එක පෙන්නනවා ඒක ඇඩ් කරලා යාගෙත් අපි යාගෙන් ගන්න මේකෙන් 500යි එතනදී පොඩි සෙටල් වෙනකොට දාගන්න ඕන පෙන්ඩින් වෙන්නේ දාලා මෙතන සේව් අප්ඩේට් දාගත්තාම ඒක හරි දැන් මෙතන අපි බලා ගන්න පුළුවන් ඉතින් අපේ දයා ක්‍රෙඩිට් වෙන්න තියෙන අපි ගෙවන්න තියෙන ප්‍රමාණය මේ වැටෙනවා මෙතන ගියාම අපේ ටෙස්ට් සප්ලයි එකට අපි 500ක් නැහැ අපි ෆුල් සෙටල් මෙතන සෙටල් කරන්න පුළුවන් නැත්නම් අතන කස්ටමර්ට ගිහිල්ලා යා කස්ටමර් ටෙස්ට් කස්ටමර් ගියා පස්සේ මෙතන මෙන්න මේ ඊතල් දෙක සිලෙක්ට් කරලා පස්සේ මෙතන වැටෙනවා ඕවර් එයා අපිට ණයයි 300 අපි යාට ණය 500 දැන් මෙතන අපි ඉතින් හින්ද අපි එයා අපේ ණය 300 ගත්ත ගමන් රුපියල් 200ක් ඇඩ් වෙන විතර ඔෆ්සෙට් කරාම ඒක අපි යාට දෙන්න තියෙන රුපියල් 300 අඩු වෙලා රුපියල් 200ක බැලන්ස් එකක් හැදෙනවා දැන් මෙතන බැලුවොත් එම් ක්‍රෙඩිට් ට්‍රැකර් එක ගියොත් එම අපිට අතරම 5 අපි ක්‍රෙඩිට් ට්‍රැකර් මට කලින් පෙන්වන්න බැරි වුණා ක්‍රෙඩිට් ට්‍රැකර් මෙතන වැටෙනවා දැන් ක්‍රෙඩිට් ට්‍රැකර් එක මම අයින් කරා ඉඳලා ඩෑෂ්බෝඩ් එකේ ආගේ 200 විතරයි දැන් තියෙන්නේ පේජ් 300ක් අපි ගෙවලා තියෙනවා අපේ බාන්ස් එකේ